අදත් ඔබ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා කැෆ්ඩාගේ කතා YouTube නාලිකාව වෙත. කැෆ්ඩාට යාළුවෙක් හිටියා බාලසූරිය කියලා. කැෆ්ඩා බාලසූරියට කතා කරේ බාලා කියලා. දෙන්නම ඒ තරමට ගජ යාළුවෝ. බාලා නිතර කැෆ්ඩාගේ ගෙදර ආවා ගියා. ඔහොම යද්දි කැෆ්ඩාගේ බිරිඳයි බාලයි අතර හාදකමක් ගොඩ නැගුණා. ඉතින් කැෆ්ඩා වැඩට ගියාම බාලා කැෆ්ඩාගේ ගෙට රිංගනවා. දවසක් ඔහොම කැෆ්ඩා වැඩට ගියහම බාලා හෙමින් කැෆ්ඩාගේ ගෙට රිංගුවා. කැෆ්ඩාගේ බිරිඳ හුඟ දවසකින් කොණ්ඩේ කපලා තිබ්බේ නෑ. කොණ්ඩේ කිව්වේ ඔළුවේ තියෙන කොණ්ඩේ නෙමෙයි. පල්ලෙහා තිබෙන කොණ්ඩේ. ඉතින් බාලට මේක වදයක් වෙච්ච හින්දා රේසරයක් අරගෙන එයාගේ කොණ්ඩේ කපන්න පටන් ගත්තා. එක පැත්තක් කපලා ඉවර වෙද්දිම හදිසියේම කැෆ්ඩා ගෙදර ආවා. කර කියා ගන්න දෙයක් නොතිබ්බ හින්දා බාලා ඇඳ යට රිංගුවා. කැෆ්ඩාගේ බිරිඳ ඇඳුම් ඇඳ ගන්නවත් වෙලාවක් නොතිබ්බ හින්දා නිර්වස්ත්‍රයෙන්ම ඇඳ උඩ වැතිරලා හිටියා. කාමරේට ආපු කැෆ්ඩා දැක්කා බිරිඳගේ එක පැත්තක කොණ්ඩේ කපලා තියෙනවා. කැෆ්ඩා බිරිඳගෙන් මෙහෙම ඇහුවා. මොකද මේ එක පැත්තක විතරක් කොණ්ඩේ බාලා? බාලා කියන වචනේ ඇහුනට පස්සේ ඇඳ යට ඉඳපු බාලා හිතුවේ වෙන දෙයක්. බාලට හිතුණා තමන් ගෙදර ආපු එක කැෆ්ඩාට මාට්ටු වෙලා කියලා. මම මේ නිකන් ආවා මචං කියාගෙන බාලා ඇඳ යටින් එළියට ආවා. ඊච්චන් කතා Facebook පිටුවෙහි උපුටා ගැනීමකි.